පුලතිසි පුරවරය එහෙම නැත්නම් පොළොන්නරුව රාජධානිය ඇතුල් නගරේ පිහිටලා තියෙන දළදා මළුවේ ඇති හැම ස්ථානයක් ගැනම අපි ගිය සතියේ වීඩියෝ එකකින් කතා කරලා ඉවර කරා. ඉතින් මේ වීඩියෝ එකේ අවසානයේ මම කියනවා මේ පොළොන්නරුව රාජධානිය ඇතුලෙන් පිහිටලා තියෙන තවත් සුවිශේෂී ස්ථානයක් ගැන තමයි ඊළඟ වීඩියෝ එකේදී මම කතා කරන්න කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් අද මම මේ කතා කරන ස්ථානය අපිට ගොඩක්ම වැදගත් එකක්. ඉතින් මේ ස්ථානය මොකක්ද කියලා හරියටම දැනගන්න මේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. වීඩියෝ එකේදී මම ඔයත් එක්ක කතා කරන්න හිතුවේ උත්තරාරාමය ගැන. ඉතින් උත්තරාරාමය කියන්නේ අපි අද වෙද්දි ගල් විහාරය කියලා හඳුන්වන ස්ථානයටමයි. ඉතින් මේ උත්තරාරාමය එහෙම නැත්නම් ගල් විහාරය අපි වර්තමානයේදී ගල් විහාරය කිව්වට අතීතයේදී මේ ස්ථානය හඳුන්වලා තියෙන උත්තරාරාමය කියන නමින්. ඒකට හේතුව තමයි මාලිගාවට උතුරු දෙසින් පිහිටලා තියෙන කියන අර්ථයත් සමග. ඉතින් අපි මේ උත්තරාරාමය එහෙම නැත්නම් ගල් විහාරය ඇතුළට ගිහිල්ලා තවත් විස්තර කතා කරමු. ඉතින් මේ ගල් විහාරයේ අතීතය ගැන අපි කතා කරොත් මේ ගල් විහාරය ඉදි කරලා තියෙන පරාක්‍රමබාහු රජතුමා විසින්. ඒ වගේම මේ ගල් විහාරය 12 වෙනි සියවසේ විතර ඉදි කරන්න ඇති කියලා පොත්පත්වල සඳහන් වෙනවා. ඒ වගේම දිග යාර 56ක වගේ භූමි ප්‍රමාණයක තමයි මේ ගල් විහාරය පිහිටලා තියෙන්නේ. සෑම අතකටම බෑවුම් පර්වතයක් කපලා පිළිමයකුත් ඉදි කරලා තියෙනවා. අපිට මේ ගල් විහාරය ඇතුළේදී බලා ගන්න පුළුවන්. අපි ගල් විහාරයට ඇතුල් වෙන තැනම අපිට ඉස්සෙල්ලාම දැක බලා ගන්න පුළුවන් වෙන්නේ හිඳි පිළිම වහන්සේ නම. ඉතින් මේ හිඳි පිළිම වහන්සේගේ විශේෂත්වය වන්නේ මේ හිඳි පිළිමේ නිර්මාණය කරලා තියෙන්නේ පිහිටලා තියෙන ගලෙමයි. ඒ වගේම හොඳට බැලුවොත් මේ හිඳි පිළිම වහන්සේට පිටිපස්සෙන් මකර තොරණක් නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම ඒ මකර තොරණේ අපිට මකරුන් 6 දෙනෙක් වගේම මේ ප්‍රධාන හිඳි පිළිම වහන්සේට අමතරව මකර තොරණේ අපිට තවත් බුදු පිළිම 4ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම නෙළුම් මල් 10ක් වගේත් අපිට මේ මකර තොරණේදී බලා ගන්න පුළුවන්. ඒ වගේම අතීතයේදී තිබ්බ තාක්ෂණයත් එක්ක බැලුවාම මේ හිඳි පිළිම වහන්සේ ගොඩක්ම අපූර්ව නිර්මාණයක්. මේ හිඳි පිළිම වහන්සේ ත්‍රිමාණ ආකාරයට එහෙම නැත්නම් 3D මුද්‍රිත තාක්ෂණයට තමයි ඉදි කරලා තියෙන්නේ. ඉතින් අපි ඊළඟට මේ හිඳි පිළිම වහන්සේ ළඟම පිහිටලා තියෙන තවත් පිළිම වහන්සේ කෙනෙක් බලන්න යමු. පේන්නේ අර අපි ඉස්සෙල්ලාම ඇතුල් වෙන තැනම හිඳි පිළිම වහන්සේට පස්සේ අපිට දැක බලා ගන්න පුළුවන් තවත් විශේෂම බුදු පිළිම වහන්සේ නමක්. ඒක රත්තරන් පාටින් තිබ්බා කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ කළුගල ඇතුළෙම ගුහාවක් හදලා ඒ ඇතුලේ තමයි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම ඔයා දන්නවනේ පොළොන්නරුවට කාලිංග මාගගෙන් ප්‍රහාර එල්ලුණා කියලා. ඉතින් මේ යුද්ධය නිසා මේ පිළිමේ සමහර තැන්වලට විනාශ සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ ප්‍රතිමා වහන්සේට උඩින් මුතු කුඩයකට සමාන දෙයක් ඉදි කරලා තියෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් අපිට අද වෙනකම් මේක හරියටම මුතු කුඩයක්ද කියලා හොයාගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඔයා මේ රූපෙ දිහා හොඳට බැලුවොත් පේනවා ඇති දෙපැත්තෙන් දේව රූප දෙකකුත් අපිට දැක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ජනතාව අතර පවතින මතයක් තමයි මේ දේව රූප දෙක විෂ්ණු දෙවියන්ගේ සහ බ්‍රහ්ම දෙවියන්ගේ කියලා. ඒ වගේම අපි මේ රන්නාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ වටේ හොඳට බැලුවොත් අපිට බුද්ධ ප්‍රතිමාවට අමතරව බුද්ධ ප්‍රතිමාවටයි දේව ප්‍රතිමාවලටයි අමතරව මකර රූප දෙකකුයි සිංහ රූප දෙකකුයි ඒ වගේම ඉර හඳත් දැක බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි දැන් මේ ගල් විහාරය ඇතුලේ පිහිටලා තියෙන බුද්ධ ප්‍රතිමා දෙකක් ගැන කතා කරා. ඉතින් දැන් මම කතා කරන්නේ මේ ගල් විහාරය ඇතුලේ පිහිටලා තියෙන ගොඩක්ම විශේෂ සෙල් ලිපියක් ගැන. ඉතින් මේ සෙල් ලිපිය හඳුන්වන්නේ පොළොන්නරු කතිකාවත කියලා. ඉතින් ඔයා දන්නවනේ මේ සෙල් ලිපිය ඉදි කරලා තියෙන්නේ ඒ කාලෙ වෙද්දී අපේ බුද්ධ ශාසනය පිරිහීමකට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා පරාක්‍රමබාහු රජතුමාගේ මැදිහත් වීමෙන් ශාසනය ආරක්ෂා කිරීම පිළිබඳව තමයි මේ සෙල් ලිපිය ලියවිලා තියෙන්නේ. ඒ වගේම මේ සෙල් ලිපියේ සඳහන් වෙනවා ශාසනයේ පිරිහීමට හේතු භික්ෂුන් වහන්සේලා හීරළුවන් ලෙසින් හඳුන්වලා තියෙනවා. ඒ වගේම මේ ශාසනයේ පිරිහීමට කටයුතු කරපු
ස්වාමීන් වහන්සේලාගේ සිරකරුවන් විදියට උන්ගෙන් වැඩ අරගෙන තියෙනවා. ඒ වගේ මේ හීරළු භික්ෂුන් වහන්සේලාගෙන් හැදුව වැවකුත් අපිට අද වෙද්දි දැක බලා ගන්න පුළුවන්. ඉතින් අතීතයේදී හීරළු වැව කියලා තමයි හඳුන්වලා තියෙන්නේ. නමුත් වර්තමානයේ වෙද්දි අපි මේ වැව හුරුළු වැව කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් මේ පොළොන්නරු කතිකාවත ළඟම පිහිටලා තියෙන හිටිපිළිම වහන්සේ ඇත්තටම කිව්වොත් මේ ගල් විහාරයටම ආවේනික එකක්. ඉතින් දැන් මම ඔයත් එක්ක කතා කරන්නේ මේ පොළොන්නරු කතිකාවත ළඟම පිහිටලා තියෙන මේ ගල් විහාරෙදි විතරක්ම අපිට දැක ගන්න පුළුවන් වෙන හිටිපිළිම වහන්සේ නමක් ගැන. ඉතින් මේ හිටිපිළිම වහන්සේ ගැන ගොඩක් විද්වතුන් ගොඩක් මත පළ කරලා තියෙනවා. ඉතින් ඒ අතරින් ගොඩක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ HCP බෙල් මහතාගේ මතය වගේම සෙරණත් පරණවිතාන මහතාගේ මතය. HCP බෙල් මහතාගේ මතය අනුව මේ පිළිමය ආනන්ද හිමිගේ පිළිමයක් ලෙස තමයි සඳහන් වෙන්නේ. ඒකට හේතුව ලෙස HCP බෙල් මහතා පෙන්වා දෙන්නේ මේ හිටිපිළිම වහන්සේට එහා පැත්තේ අපිට බුදුරජාණන් වහන්සේ සැතපෙන ආකාරයේ පිළිමයක් හරි එහෙම නැත්නම් පරිනිර්වාණය පෙන්눔 කරන පිළිමයක් හරි කියන මතයකින් පවතින සැතපෙන පිළිම වහන්සේ නමක් දැක බලා ගන්න පුළුවන්. ඉතින් HCP බෙල් මහතා පවසන්නේ ඒ සැතපෙන පිළිමේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පෙන්වන අතර ඒ ළඟටම වෙලා ඊටමත් දුක්මුසු භාවයක් පෙන්눔 කරමින් ඉන්නේ ආනන්ද හාමුදුරුවෝ කියලා. ඒත් සෙනරත් පරණවිතාන මහතා පවසන්නේ ඊට වැඩිය වෙනස් මතයක්. ඒක තමයි ඔයාලට පේන ඇති මේ හිටිපිළිම වහන්සේ පద్මාසනයක් උඩ තමයි වැඩ සිටින්නේ. ඉතින් මේ අතීතයේදී අපේ කලා ශිල්පීන් පිළිම වහන්සේ නිර්මාණය කරද්දී මේ පద్මාසන මත නිර්මාණය කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරයි. ඉතින් ඒ නිසා සෙනරත් පරණවිතාන මහතා මේ ඉන්න ආනන්ද හාමුදුරුවෝ නෙමෙයි මේ ගෞතම බුදුහාමුදුරුවෝ වෙන්නේ නැති කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඔයාලට පේනවා ඇති මේ හිටිපිළිම වහන්සේගේ කන ඒක ලම්බකරණයට අයත් කන් පෙති තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මේ වගේ කන් පෙති පිහිටන්නේ බුදුරජාණන් වහන්සේලාට විතරයි. ඉතින් අවසාන වතාවට මේ හිටිපිළිම වහන්සේ පරදුක්ඛ මුද්දිත මුද්‍රාවෙන් වැඩ සිටිනවා කියලා තමයි පොත්පත්වල අපිට සඳහන් වෙන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරමු මේ ගල් විහාරයේ පිහිටලා තියෙන අවසානම පිළිම වහන්සේ ගැන. ඉතින් දැන් මම ඔයත් එක්ක කතා කරන්නේ මේ ගල් විහාරයේ පිහිටලා තියෙන සැතපෙන පිළිමය ගැන. ඉතින් මේ පිළිම වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය නිරූපණය කරන පිළිමයක් එහෙමත් නැත්නම් සැතපෙන පිළිමයක් කියලා තමයි ජනතාව අතර පවතින මතවාදය වෙන්නේ. ඉතින් මේකෙන් වැඩි දෙනෙක්ම පිළිගන්නේ මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පෙන්වන පිළිමයක් කියලා. ඒකට හේතුව තමයි ඔයා හොඳට බැලුවොත් පේනවා ඇති මේ බුදුරජාණන් වහන්සේ හිස තියාගෙන ඉන්න කොට්ටය ගොඩක් බර වෙලා යටට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පාද යුගල දිහා බැලුවාම ඔයාලට පේනවා ඇති මහපට ගිල්ල ඉදිරියට නෙරා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පිළිඹු කරන පිළිමයක් කියලා තමයි පොත්පත්වල සඳහන් වෙන්නේ. මම හිතනවා මේ උත්තරාරාමය එහෙම නැත්නම් ගල් විහාරය ගැන ඔයා දන්නේ නැති ගොඩාක් දේවල් දැනගන්න ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඒ වගේම මේ ගල් විහාරය ගැන ඔයා දන්න දේවලුත් අපිට කමෙන්ට් එකක් විදියට දාන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් පොළොන්නරුවේ තියෙන තවමත් හරියටම හොයාගන්න බැරි වෙච්ච අභිරහස් පිළිමයකුත් එක්ක ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.